අපි මේ අවුරුද්දේ ජනවාරි මුල තමයි මෙහාට ආවේ. දැන් අපි මාස 7ක් විතර මෙහි ඉන්නවා. ඇත්තටම අපිට මේ CC house එක කියන මේකෙන් අපිට ලොකු සහනයක් තියෙනවා. අපි දුර මෙහි අපි යන්න පැය 4ක් විතර යනව දුර ඉන්නේ කුරුණෑගල. එහෙනම් අපි මෙහාට ආවිල්ලා තියෙන්නේ අපිට ඒ ආපු දවසේ නම් මම මෙහිමයි ඉන්නේ මේ දුවත් එක්කමයි. අපිට මෙහෙදී ඇත්තටම අපේ ගෙදර ඉන්නා වගේ අපේ දරුවෝ නිදහසේ සතුටින් ඉන්නවා. කියන්නේ උන්ට අවශ්‍ය කෑම දීම ඉන්න ඒවා මෙයාලට සෙල්ලම් කරන්න පහසුකම් හැමදේම තියෙනවා. ගොඩාක් ඇත්තටම මේ මානසිකව මෙවලා හිටියට අපි මෙතෙන්ට ආපුවම අපි අපේ ගෙදරට ආවා වගේ සතුටක් සන්තෝෂයක් අපිට දැනෙනවා. චූටි බබාලා දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 12ක බබෙකුයි අවුරුදු 8ක බබෙකුයි. ඒ දෙන්නම ගෙදර තියලා මම මෙතන ඇවිල්ලා දැන් මාස 9ක් වෙනවා. අපි ගොඩාක් මානසික වැටිලා ඉන්නකොට ගොඩාක් මානසික වැටලා ජීවිතේ නැති කරගන්න පවා හිතිලා තමයි මේ රෝහලට ආවේ. ඒ රෝහලට ඇවිල්ලා අපි ඉස්සෙල්ලාම දැන් මේ CC house එකට ඉතින් ඒකනේ මැඩම් මේ ස්ටාෆ් එක ගොඩාක් අපිට පිට වෙලා දෙවිවරු වගේ ඇත්තටම පිට වෙලා අපේ මානසික මට්ටම හදලා අද අපි සාමාන්‍යයෙන් චුට්ටක් හරි සතුටින් ජීවත් වෙන තත්ත්වයට ඒගොල්ලෝ තමයි අපිව පත් කරේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි කියලා පින් කියලා තමයි කියන්න තියෙන්නේ. මම දැන් බබාට ගොඩක් හොඳයි කියලා ડોක්ටර් කියනවා. ඉතින් ඒ ඉතුරු මාස දෙක තුනක් කැපවීමෙන් මෙහෙ නතර වෙලා ඉඳලාම බෙහෙත් ටික කරගෙන යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඇවිල්ලා මාස 8යි. සෑහෙන කාලයක් මේ හිටියා. මේ පහසුකම් ගොඩක් හොඳයි. අපි සතුටින් ඉන්නවා. ඉතින් කරගෙන යනවා. CC house ගොඩනැගිල්ල හදලා එතන අපිට නිදහසේ සතුටින් දරුවොත් එක්ක ඉන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේක හදලා දුන්න හැමෝටම ගොඩක් සිං ඕස්ට්‍රේලියාවේ ඉන්න සියලුම දෙනාට දුවල පුතාලා සියලු දෙනාට ගොඩක් ස්තුතියි. සමහර විට මේක නොතිබ්බනම් අපිට අපේ ළමයින්ට බෙහෙත් ටික කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ තරම් තත්ත්වයක් තියෙනවා. මම ඒකයි කියන්නේ අපිට මේ මේක දෙවියන් වහන්සේ දුන්න අවස්ථාවක් කියලා තමයි අපි හිතන්නේ මේ CC house එක. ජනවාරි මුල එයා ආවට පස්සේ මෙයාගේ තාත්තට එන්න බැරි වුණා. එයා හෙට එන්නේ කියලා අද රෑ එයාගේ ඔළුවේ නහරක් පුපුරලා එයා නැති වුණා. අදටවත් දුව දැන් මාස 8ක් වෙනවා. දුව දන්නේ මම මෙහි ඉන්නකොට දුවව මෙහි තියලා අපේ නංගි කෙනෙක් ඇවිල්ලා නවත්තලා තියලා තමයි මම ෆිල්ම් එකට ගිහින් ආවේ. ඒ ඇරෙන්න එයා තවටවත් දන්නේ නැහැ. දැන් ඇත්තම කියමයි මස් දැන් නැති වුණ එකයි මට බබා දරුවගේ මේ දෙදෙයි ඇත්තටම ඔළුවට ලොකු මේවා කකුණා. මේ මානසිකව මේවා වෙනකොට මට අපේ ડોක්ටර්ලා කතා කරා මට කිව්වා අම්මා දරුවා ගැන හිතන්න කියලා. දැන් මහත්ය නැති වුණාට මම දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. ඉස්සරහට එයාව මේ ලෙඩේ හොද කරගෙන මට එයාව ජීවත් කරගෙන ඉන්න තමයි මගේ තියෙන එකම අභිප්‍රායය. එයාගේ අනාගතේ නිවා කරගන්න එක තමයි මට තියෙන ලොකුම බලාපොරොත්තුව. දෙදෙත් එක්ක මම වැටුණ මානසිකත්වය වුණාට මෙතෙන්ට ආවත් පස්සේ මෙතනින් ඇත්තටම මැඩම්ලාගේ මිස්ටර් පට්ටියේම කරුණාව හින්දා ඒක නිකන් ඉතින් අපට තුනා වගේ ළමයාට ටික ටික කරගන්න ඇත්තටම ඉතින් නිදහස කිසිම එකක් නැහැ. මේ නිදහසකින් තමයි මෙතනදී මම මේ ටික කරගන්නේ. Very good and convenient place for cancer patients. Then I want to say our madam and staff, they are very kind and they always think our patients, cancer patients, they are so good and kind. Thank you very much for everybody.
වෙනුවෙන් මේ වගේ ස්ථානයක් ගොඩනගලා අපිට හැම පහසුකමක්ම ලබා දෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න මම සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ කොහොමද ගොඩක් ස්තුතියි. මට 14යි. මං ඉස්කෝලේ යන්න හරි ආසයි. මට 9 වසරේ ඉස්කෝලේ යන්න බැරි වුණා. ඒ වුණාට මට මේ යාළුවෝ ඉන්නවා. මෙහි සෙල්ලම් කරන්න තැනක් තියෙනවා. මෙහෙන් ඉන්න ටීවී බලන්න පුළුවන්. සංගීත වැඩසටහන් තියෙනවා. ඒවට යනවා. චිත්‍ර අඳින්න යනවා. එතකොට තව ඉන්න පුළුවන්. ගෙදර වගේ සතුටින් ඉන්නවා. ඒ කියන්නේ පිටින් ඉන්න මගේ තාත්තයි අයියයි කවුද යන්න බලාගෙන ඉතින් ඉක්මනට එන්න කවුද යන්න මට ඉස්කෝලේ යන්න ආසයි. ඒ වුණාට මට ඉක්මනට බෙහෙත් ටික කරගෙන ගෙදර යන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ යන්න පුළුවන්. එතකොට මට ආපහු ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊට කලින් මම බලන්න ට්‍රීට්මන්ට් ටික ඔක්කොම කරගන්න.